ආදරණීය දුවේ පුතේ අද ඔයගොල්ලන්ට මම අරන් ඇවිල්ලා තියෙන්නේ සමගාමී සමීකරණයක් කොහොමද ලේසියෙන් ඔයාට විසඳ ගන්න පුළුවන් කියන කාරණේ පැහැදිලි කරන දෙන්න තමයි මම ලෑස්ති වෙන්නේ. මොකද අපොස සාමාන්‍ය පෙළ ගණිත ප්‍රශ්න පත්‍රයේ පුතේ අනිවාර්යෙන් එන කොටසක් තමයි සමගාමී සමීකරණයක්. නමුත් ඔයාලට සමගාමී සමීකරණයක් ගොඩක් වෙලාවට දෙන්නේ විභාගෙදී සමගාමී සමීකරණයක් ගොඩනගලා ඒක විසඳන්න තමයි එන්නේ. ඉතින් ගොඩනගන කොටස අපි පසුව ප්‍රශ්න පත්‍ර සාකච්ඡාවේදී ඒක සාකච්ඡා කරමු. දැනට ඔයගොල්ලන්ට මම කියලා දෙන්න යන්නේ මේ දීලා තියෙන සමගාමී සමීකරණයක් ගොඩනගා ගන්න සමගාමී සමීකරණයක් කොහොමද ලේසියෙන් ඔයා විසඳගන්නේ කියන කතාව කියලා දෙන්න තමයි මම අද ලෑස්ති වෙලා ඉන්නේ. ඉතින් ඔන්න පුතේ සමගාමී සමීකරණයක් කියලා කියන්නේ පුතේ අනිවාර්යෙන් මතක තියාගන්න එයාලක තියෙන්න ඕනේ විජීය පද දෙකක්. එයාලක තියෙන්න ඕනේ විජීය පද දෙකක්. කියන්නේ අඥාත දෙකක් තියෙන්න ඕනේ. ඒ වගේම අඥාත දෙකක් තියෙනවා වගේම සමීකරණත් දෙකක් තියෙන්න ඕනේ. අඥාත දෙකක් තියෙන්න ඕනේ සමීකරණ දෙකක් තියෙන්න ඕනේ. ඉතින් මම ඔයගොල්ලන්ට දීලා තියෙනවා පුතේ පේනවද? මෙතන 2x ධන y සමානයි 5යි. x කියලා කියන්නේ එක අඥාතයක් පුතේ, y කියලා කියන්නේ තව අඥාතයක්, වෙනස් අඥාත දෙකක්. එතකොට ඒකෙන් හැදිලා තියෙනවා ඔන්න සමීකරණයක් 2x ධන y සමානයි 5 කියලා. ඊළඟට පුතේ ඔයාට දීලා තියෙනවා පේනවද? x ඍණ 3y සමානයි ඍණ 8යි. එහෙනම් එතනක් තියෙනවා අඥාතයක් x y එතකොට අඥාත දෙකයි සමාන ලකුණකින් සම්බන්ධ කරාම මේක සමීකරණයක්. එයා සමාන කරලා තියෙනවා ඍණ 8 නම් x ඍණ 3y කියන්නේ තවත් සමීකරණයක්. එතකොට එහෙමනම් සමගාමී සමීකරණයක් කියලා කියන්නේ අඥාත දෙකක් තියෙන්න ඕනේ, සමීකරණත් දෙකක් තියෙන්න ඕනේ. ඉතින් පුතේ අපි ඉස්සෙල්ලම කරන්නේ සමගාමී සමීකරණයක් විසඳනකොට ඉස්සෙල්ලම අපි කරන්නේ මේ සමගාමී සමීකරණේ අංකණය කරන්න ඕනේ. ඒ කියන්නේ අංක කරගන්න ඕනේ 1 සහ 2 කියලා. නැත්නම් ඔයාට කැපිටල් A B වලිනුත් අපිට මේක නම් කරගන්න පුළුවන්. එහෙම නැත්නම් හොඳම ක්‍රමය තමයි අපි 1 සහ 2 විදිහට මේ සමගාමී සමීකරණය අංක කරගන්නවා මුලින්ම. 1 2 කියලා. ඔන්න දැන් මෙහෙම දීලා තියෙන සමගාමී සමීකරණයක් පුතේ අඥාත දෙකක් මේක ඇතුලේ තියාගෙන විසඳන්න බෑ. ඒ නිසා අපි මොකද කරන්නේ? මේ තියෙන අඥාත දෙකෙන් එකක් අපි අනිවාර්යයෙන්ම අයින් කරන්නම ඕනේ. එතකොට අඥාත දෙකක් තියාගෙන මේකට පිළිතුරක් සොයන්න බෑ. ඒ නිසා මොකක්ද ඉස්සෙල්ලම කරන්න ඕනේ? එක අඥාතයක් පුතේ අපි මේකෙන් ඉවත් කරගෙන ඉන්න ඕනේ. ඉතින් ඒ අඥාතේ ඉවත් කරගන්න පිළිවෙල තමයි මම ඔයාට මෙන්න මේ දීලා තියෙන්නේ විසඳන ආකාරයේ විදිහට. එහෙනම් බලන්න පළවෙනියටම කරන්න ඕනේ දීලා තියෙන සමගාමී සමීකරණේ ඔයා පළවෙනියටම කරන්න ඕනේ සංගුණක සමාන පදයක් මේක ඇතුලේ තියෙනවද කියලා බලන්න. සංගුණකය කියලා කියන්නේ විජීය පදය තව සංඛ්‍යාවකින් ගුණ කරලා ගන්න පදය. එතකොට මේ තියෙන්නේ දැන් අපි 2x කියලා කිව්වහම පුතේ මෙන්න මෙතන මේ 2 කියන කෙනා තමයි මේකේ සංගුණකය. අපි හිතමුකෝ තනියෙන් විජීය පදයක් තියෙනවා කියලා. එතකොටමයි පුතේ හොඳට මතක තියාගන්න එයාගේ සංගුණකය 1. එයාගේ සංගුණකය 1. මෙයාගේ සංගුණකය 2. එතකොට මෙතන y ගේ සංගුණකය බලන්න. මෙයාගේ y ගේ සංගුණකය 1. මේ දැන් එයා පේන්න නැති වුණාට එතන සංගුණකයක් තියෙනවා 1. මෙයාගේ x ගාව සංගුණකයක් නැති වුණාට එතන ඉන්න සංගුණකය 1. ඒ වගේම y ගේ 3 මෙතන සංගුණකය. එතකොට අපිට බැලුමට පේනවා පුතා මේ දීලා තියෙන සමගාමී සමීකරණයට සංගුණක සමාන එකක් නැහැ. ඒ නිසා සංගුණක සමාන එකක් නැත්තම් පුතේ අපිට සිද්ධ වෙනවා සංගුණක සමාන පදයක් එන විදිහට මේ සමීකරණ දෙකෙන් එකක් එක්ක ගුණ කරලා ගන්න. එහෙම නැත්නම් සමහරවල් සමීකරණ දෙකම ගුණ කරලා ගන්න. අන්න ඒ වගේ වෙලාවකට ඔයාට කරන්න තියෙන්නේ නම් සංගුණක සමාන පදයක් ලබා ගැනීම සඳහා සමීකරණය ගුණ කරන්න වෙනවා. දැන් මේකේ සංගුණක සමාන නැහැනේ. ඒ නිසා මේකේ සමීකරණයක් අනිවාර්යෙන් ඔයාට ගුණ කරන්න වෙනවා එකක් හෝ දෙකක්. හැබැයි අපිට බලනවා
එකක් ගුණ කරලා වැඩේ ලේසියෙන්ම කරගන්න පුළුවන්ද කියලා. මේ බලන්න මෙතන 2x. මෙතන කවුද තියෙන්නේ? x. දැන් ඔයාට 2x x තියෙන එක්කෙනා 2x කරගන්න පුළුවන්ද බැයිද? පුළුවන්. එහෙනම් ඒකට අපි කරන්න ඕනි x තියෙන සංගුණකය සහිත ඒ කියන්නේ x තියෙන සමීකරණය අපි දෙකෙන් ගුණ කරලා මේ x ගේ සංගුණකය දෙක කරගන්න පුළුවන් ලේසියෙන්. හරි. එහෙම නැත්නම් y ගේ සංගුණකය මෙයාගේ 1යි මෙයාගේ 3යි. එතකොට පළවෙනි සමීකරණය 3ෙන් ගුණ කරලා මෙන්න මේකේ y සමීකරණයේ y ගේ සංගුණකය සමාන කරගන්න පුළුවන් වෙනවා. ඉතින් මම ඔයාට කරලා දීලා තියෙන්නේ මෙන්න මේකේ දීලා තියෙන දෙවනි සමීකරණය දෙකෙන් ගුණ කරලා අරන් තියනවා මෙන්න සංගුණක සමාන සමීකරණයක්. ඒක අපි අංක 3 කියලා නම් කරගත්තා. එතනදී පුතා ඔයා හොඳට ඔළුවේ තියාගන්න සමීකරණය සංඛ්‍යාවකින් ගුණ කරද්දී සමීකරණයේ දීලා තියෙන හැම පදයකම පුතේ සමීකරණයේ දීලා තියෙන හැම පදයකම පුතේ හොඳට මතක තියාගන්න දෙකෙන් ගුණ කරන්න ඕනි. සමීකරණයේ ඇතුලේ තියෙන මේ හැම එකටම අපි කියන්නේ පද කියලා. එතකොට මෙතන ඉස්සෙල්ලම මේ x තියෙන කෙනා දෙකෙන් ගුණ කරා පුතේ ඔන්න 2x. ඊළඟට මෙතන 3y තියෙන කෙනා දෙකෙන් ගුණ කළා 6y. මෙතන ලකුණත් ඒ විදිහට වෙනවා. ඊළඟට 8ත් පුතේ අපි ඒ කියන්නේ වම් පැත්ත ගුණ කරනකොට දකුණු පැත්තත් එලෙසම ගුණ කරන්න. එහෙම ගුණ කරාම 8 දෙකෙන් ගුණ කරා පුතේ මෙන්න ඔයාට ඇවිල්ලා තියෙනවා කීයද? 16යි. මෙයා ඍණ නිසා මෙතන ඍණ 16යි කියලා තමයි එන්නේ. එහෙනම් ඔන්න සමීකරණය ගුණ කරලා අපි හදාගන්නේ ඔන්න ඔය විදිහට තමයි අලුත් සමීකරණය. එතකොට මුලින්ම මොකද්ද කරන්න ඕනේ? සංගුණක සමාන පදයක් ඉන්නවද කියලා බලනවා. සංගුණක සමාන පදයක් ඉන්නවද කියලා බලලා එහෙම සංගුණක සමාන පදයක් නැතිනම් අපි මොකද කරන්න ඕනේ? සංගුණක සමාන පදයක් එන විදිහට සමීකරණය ඔන්න ගුණ කරගන්න. ඔන්න පළවෙනි එතකොට මුලින්ම කරන්න ඕනේ සංගුණක සමාන පදය ගැනීම. right. ඊළඟට ඔයා මොකද්ද කරන්න ඕනේ? සංගුණක සමාන පදේ බලන්න ඕනේ පුතේ ලකුණ. මොකද හේතුව අපි පුතේ සංගුණක සමාන පදය තමයි මේ සමීකරණයෙන් අයින් කරන්නේ. සංගුණක සමාන පදේ තමයි මේ සමීකරණයෙන් අයින් කරන්නේ. එහෙනම් සංගුණක සමාන පදේ ගන්න විදිය දැන් තේරුණාද හැමෝටම? ඔන්න ඊළඟට බලන්නේ සංගුණක සමාන පදේ පුතා ලකුණ. සංගුණක සමාන පදේ ලකුණ පුතේ සමාන නම් සමීකරණ මොනව කරන්න ඕනේද? අඩු කරන්න ඕනේ. සංගුණක සමාන පදේ ලකුණ සමාන නම් සමීකරණ අඩු කරනවා. සංගුණක සමාන පදේ ලකුණ අසමාන නම් අපි කරන්නේ සමීකරණ මොනව කරනවද? එකතු කරනවා. සංගුණක සමානයි ලකුණ අසමානයි නම් සමීකරණය අඩු කරනවා. සමානයි එකතු කරනවා. එතකොට ඔන්න බලන්න දැන් අපි බලමු මේ ගත්තු සමගාමී සමීකරණ යුගලයේ මොකද වෙලා තියෙන්නේ කියලා. ඔන්න හොඳට බලන්නකෝ. මෙයාගේ සංගුණකය පුතේ සමානයි. දැන් අලුත් සමීකරණ දෙක අපි බලන්නේ. අලුත් සමීකරණයත් එක්ක බලන්නේ. සංගුණකය මෙයාගේ 2යි මෙයාගේ 2යි. x ගේ සංගුණක සමාන කරලා තියෙන්නේ. එතකොට ඔන්න සංගුණක සමානයි. ලකුණ මෙයා ඉස්සරහා ලකුණක් නැහැ කියන්නේ ධන. මෙයා ඉස්සරහා ලකුණක් නැහැ කියන්නේ ධන. එහෙනම් දෙන්නගෙම ලකුණ තියෙන්නේ ඒ දෙන්න ඉස්සරහා තියෙන්නේ ධන ලකුණ. සංගුණක සමානයි ලකුණ ධන ලකුණෙන් සමාන වෙලා තියෙනවා. එහෙනම් සංගුණක සමානයි ලකුණ සමාන නම් මොකද කරන්න ඕනේ? සමීකරණ අඩු කරන්න. ඔන්න අපි කරලා තියෙන්නේ පළවෙනි සමීකරණයෙන් තුන්වෙනි සමීකරණය අඩු කරලා මෙන්න මේක ලියා ගන්න. එකෙන් 3 අඩු කරනවා කියන එක අනිවාර්යෙන් ලියා ගන්න. ඔන්න එහෙනම් එකෙන් පළවෙනි සමීකරණයෙන් තුන්වෙනි සමීකරණය අඩු කළා. ඒ අඩු කරද්දී මුත්තට මතක තියාගන්න වම් පැත්ත මුලින් අඩු කරනවා. වම් පැත්තේ තියෙන සියලු පද අඩු කරනවා. හැබැයි පුතා අඩු කරද්දී අපි අඩු කරන සමීකරණයේ කොටස අනිවාර්යයෙන්ම වරහණක් දාගන්න. මොකද නැත්තම් ඔයගොල්ලෝ හොත්තට මම දැකලා තියෙන කාරණේ තමයි ඔය වරහණ නැති වුණාම ලකුණ වරද්ද ගන්න. ඉතින් ලකුණ වැරදුනොත් පුතේ මේ ගානේ සම්පූර්ණම වැරද්ද ඔයගොල්ලන්ට පැටවෙනවා. ඒ නිසා අනිවාර්යෙන් වරහණක් දාගන්න. මොකද වරහණ දාද්දී අපි දන්නවා
වරහණෙන් සුළු කරද්දි ලකුණ මාරු වෙනවා කියන කතාව. එහෙමනම් පුතේ ඔන්න ඔයාට දැන් 2x ධන y ගෙන් අඩු වෙලා තියෙනවා මෙයාගේ තුන්වෙනි සමීකරණයේ වම් පැත්ත 2x ඍණ 6y. ඒ වගේමයි වම් පැත්ත අඩු කරනකොට දකුණු පැත්ත එලෙසම අඩු කළ යුතුයි. වම් පැත්ත අඩු කරනකොට දකුණු පැත්තත් එලෙසම අඩු කළ යුතුයි. ඒ අනුව පුතේ 5න් අඩු කරලා තියෙනවා අපි ඍණ 16ක්. අඩු කරලා තියෙනවා ඍණ 16ක්. දැන් සමහර අය මෙතන ඍණ ලකුණ දාන්නේ නැහැ. එහෙම වුණොත් වැරදි. මෙතන අඩු කරනවා ඍණ 16ක්. ඔන්න ඔය විදිහට තමයි පුතා අපි මේ අඩු කිරීම කරන්න ඕනේ. වරහන දැම්ම අඩු කළා. දැන් ඔන්න අපි වරහන ඉවත් කරමු. මේ ඍණ වලින් මේ ඇතුලේ තියෙන හැම පදේම වරහන ඉවත් කරද්දී ಗುಣ වෙනවා. ඍණ වලින් වරහන ඇතුලේ තියෙන හැම පදේම ಗುಣ වෙනවා. එතකොට ඔන්න බලන්න ඍණ මෙයාත් එක්ක ධන 2යි. එතකොට ඍණ වලින් ಗುಣ වෙනකොට මෙතන ඍණ 2x ආයේ මෙයා ඍණ වලින් ಗುಣ වෙනවා සමානව ಗುಣ වෙද්දී ධන. එතකොට මෙතනින් එනවා පුතේ 6y සමානයි 5. මෙතන ඍණ එක ළඟ තියෙද්දි හොඳට මතක තියාගන්න මේ ලකුණු සම්මුතිය ඔයාලට මම ආයෙ මේ වීඩියෝ එකකින් දාන්නම්. එතකොට මෙතන ඍණ තියෙද්දි පුතේ අනිවාර්යෙන් ධන විදිහට ලකුණ මාරු වෙනවා. ඔන්න ඔය ටික හරියට ඉස්සෙල්ලා බලන්න තේරුණාද කියලා. රයිට්? ඊට පස්සේ අපි කරන්නේ දැන් ඔයාට මෙන්න මෙතන ධන 2x එක්ක මේ ඍණ 2x කැපිලා යනවා. ඒ දෙන්න කැපිලා සුළු වෙලා යනවා. මොකද 2x ගෙන් 2x අඩු වෙනවා. ඒතකොට ඒ දෙන්න අහෝසි වෙලා යනවා. කැපිලා යනවා. එතකොට ඉතුරු වෙනවා y සහ 6y ධන 6y. ඒ දෙන්න එකතු වෙනවා. ඒ අනුව එතනින් අපිට එනවා කවුද එන්නේ පුතේ? 7y. ඔන්න සමානයි. අර පැත්තෙත් මෙතන ඍණ එක ළඟ තියෙනකොට ධන වෙනවා. ඒ අනුව පුතේ මෙතනින් එනවා ධන 21. දැන් මොකද කරන්නේ? අපිට ඕනේ y හොයන්න. y තනි කරනවා. දෙපැත්තම 7ෙන් බෙදනවා. එහෙනම් දෙපැත්තම 7ෙන් බෙදුව ගමන්ම ඔයාට මෙන්න මේ 7ට මේ 7 කැපිලා යනවා. මෙයා 21 7ෙන් බෙදුන ගමන්ම අපිට ලැබෙනවා y සඳහා පිළිතුර විදියට පුතේ 3. බලන්න ඔයාට මේ ටික තේරුණාද කියලා. රයිට්. දැන් අපි ගත්තේ y ගේ අගය විතරයිනේ. අපිට y ගේ අගය විතරක් මදි. එහෙනම් දැන් මොකද්ද අපි ඊළඟට කරන්න ඕනේ? y ගේ අගය හොයාගත්තාට පස්සේ ටිකක් ලොකු වැඩක් තියෙනවා මේක ඇතුලේ. ඉතින් y ගේ අගය හොයාගත්තාට පස්සේ අපි මොකද ඊළඟට කරන්නේ? පළවෙනි සමීකරණයට හරි දෙවෙනි එකට හරි තුන්වෙනි එකට හරි අර y ගේ අගය ආදේශ කරනවා. ඉතින් මම කරලා තියෙන්නේ y ගේ අගය ආදේශ කරලා තියෙනවා පළවෙනි සමීකරණයට. y ගේ අගය ආදේශ කරලා තියෙනවා පළවෙනි සමීකරණයට. ඔන්න එහෙනම් බලන්නකෝ y ගේ අගය පළවෙනි සමීකරණයට ආදේශ කරනකොට 2x එහෙමම එනවා. y එකතු කිරීම y තිබිච්ච තැනට y ගේ අගය දැම්මා 3යි සමානයි 5යි. ඔන්න සමීකරණය දැන් අර ටිකෙච් එකට ආදේශ කරලා මෙන්න ලියලා තියෙනවා. ඊට පස්සේ පුතේ අපි කරන්නේ මෙතනින් එහාට දැන් සරල සමීකරණයක් නේ තියෙන්නේ බීජීය පද එකක් විතරක් තියෙනවා. එතකොට සරල සමීකරණ විසඳන විදිහට මේ ධන තුන අයින් කරගන්නවා එහා පැත්තට ගෙනියනවා. ඒ ධන තුන එහා පැත්තට ගෙනියනවා සමාන ලකුණෙන් අනිත් පැත්තට. එතකොට එයා ධන තිබිච්ච කෙනා සමාන ලකුණෙන් අනිත් පැත්තට යනකොට හොඳට මතක තියාගන්න ලකුණු මාරු වෙනවා. ධන තියෙන කෙනා ඍණ වෙනවා. ඍණ තියෙන කෙනා ධන වෙනවා. ගුණිතයක් විදියට තිබුණොත් බෙදෙනවා. බෙදීමක් විදියට තිබ්බොත් ගුණ වෙනවා. දැන් මෙතන කරේ ඒකයි නේ. ගුණිතයක් විදියට බෙදිච්ච කෙනා අයින් කර බෙදලා. එතකොට දැන් අපිට ඔන්න මෙයා දෙපැත්තම 2x සමානයි 2යි කියලා එනවා. දැන් මොකද කරේ මෙතනින් දෙපැත්තම 2කින් බෙදුවා. x ගේ පිළිතුර ලබා ගත්තා 1යි කියලා. එතකොට උතනින් අපේ සමගාමී සමීකරණයට අදාළ අඥාත දෙකටම පිළිතුර ලැබිලා ඉවරයි. ඔන්න එහෙනම් මතක තියාගන්න සමගාමී සමීකරණයක් විසඳන්නේ මෙන්න මේ විසඳන පිළිවෙලට. ඒ පිළිවෙලට විසඳගත්තාම ඔයාලට ලේසියෙන්ම සමගාමී සමීකරණයක් ඔයාලට සුළු කරගන්න පුළුවන්. හොඳයි ආදරණීය පුතේ දැන් බලන්න ඔයගොල්ලන්ට මම දීලා තියෙනවා තවත් සමගාමී සමීකරණයක් මෙන්න මේ විදියට 3x ධන 2y සමානයි ඍණ 7යි 3x ධන 2y සමානයි ඍණ 7යි අඥාත දෙකයි සමීකරණයක් ඔන්න තියෙනවා පළවෙනි සමීකරණයේ විදියට මම යාව නම් කරා දෙවෙනි සමීකරණය ගන්නවා පුතේ 4x ඍණ 3y සමානයි ධන 2යි විදියට. එතකොට යාගේ අඥාත දෙකක් තියෙනවා සමීකරණයක්. එහෙනම් ඔන්න තියෙනවා එක මම නම් කරනවා දෙවෙනි සමීකරණයේ විදියට.
දැන් හොඳට බලන්න පුතේ ඔයා ඔය සමගාමී සමීකරණය දිහා මේ දීලා තියෙන සමගාමී සමීකරණේ අඥාත දිහා හොඳට බලන්නකො. x y කියන අඥාත දෙකේ පළවෙනි සමීකරණේ x ගේ සංගුණකය 3 දෙවෙනි සමීකරණේ x ගේ සංගුණකය 4. එතකොට සමාන නෑ අඥාත දෙක. ඊළඟට පුතේ y ගේ සංගුණකය බලන්න පළවෙනි සමීකරණේ කවුද ඉන්නේ? 2. දෙවෙනි සමීකරණේ කවුද y ගේ සංගුණකේ ඉන්නේ? 3. එතකොට පුතේ දැන් අපිට ඔය සමීකරණ දෙකෙන් අපිට එකක් විතරක් ගුණ කරලා ලේසියෙන්ම සංගුණක සමාන කරන්න බෑ. එහෙමනම් මොකක්ද අපි කරන්න ඕනේ? එවැනි අවස්ථාවක අපි කරන්නේ පුතේ මේ දීලා තියෙන සමීකරණ දෙකේ ඔයා තීරණය කරනවා මුලින්ම කාගේද සංගුණක සමාන කරන්න කියලා. ඉතින් මම තීරණය කළා මට ලේසි y ගේ සංගුණක දෙක සමාන කරගන්න එක ලේසි කියලා මම තීරණය කළා. එහෙම තීරණය කළාට පස්සේ පුතේ ඔයාට හරි ලේසියෙන් පුළුවන් y ගේ සංගුණක දෙක සමාන කරන්න මෙන්න මේ උපක්‍රමය පාවිච්චි කරන්න. මොකද්ද කරන්නේ? මේ දීලා තියෙන එකේ සංගුණක දෙක මාරු කරලා ගුණ කරන්න. ඒ කියන්නේ පළවෙනි සමීකරණය ගුණ කරනවා දෙවෙනි සමීකරණයේ y ගේ සංගුණකයෙන් ඒ කියන්නේ 3. එතකොට අපිට ඔන්න පළවෙනි සමීකරණය දෙවෙනි සමීකරණයේ y ගේ සංගුණකය 3න් මෙන්න ගුණ කරලා තියෙනවා. හරිද? ඊළඟට පුතේ අපි කරන්නේ පළවෙනි සමීකරණය ඔන්න 3න් ගුණ කරනකොට දෙවෙනි සමීකරණය ගුණ කරන්නේ පළවෙනි එක්කෙනාගේ y ගේ සංගුණකයෙන්. ඒ කියන්නේ කාගෙන්ද? 2. එතකොට අපිට මෙන්න තියෙනවා 2න් ගුණ කරලා තියෙනවා පළවෙනි සමීකරණයේ 1න් ගුණ කළා දෙවෙනි සමීකරණයේ 2න් ගුණ කළා සංගුණක දෙක මාරු කරලා ගුණ කරනවා. එතකොට අපිට ලේසියෙන්ම අනිවාර්යයෙන්ම සංගුණක සමාන වීජීය පද දෙකක් වීජීය පදයක් ඉබේම ලැබෙනවා. ඒ අනුව පුතා පළවෙනි සමීකරණය 3න් ගුණ කළා හැම පදේම ගුණ වෙන්න ඕනේ. මෙයාගෙන් එනවා 3x ඊළඟට එනවා මෙයාගෙන් 6y ඊළඟට මෙයාගෙන් එනවා ඍණ 21යි අර ඉස්සෙල්ලා විදිහටම අපි ගුණ කරලා තියෙන්නේ. දෙවෙනි සමීකරණය දැන් ගුණ කරන්නේ කාගෙන්ද පුතේ? 2කින්. එතකොට අපිට මෙන්න මෙයා මාරු කරලා ගුණ කරපුවාම එනවා 8x මෙයාගෙන් එනවා කවුද එන්නේ? ඍණ 6y සමානයි 4. ඔන්න දැන් අපේ වැඩේ ඉවරයි. දැන් සංගුණක සමාන දෙන්නෙක් අපිට ඉන්නවද නැද්ද? ඉන්නවා. එහෙනම් අපේ විසඳන විදිහට දැන් ඔන්න පළවෙනිටම අපි මොකද්ද කරේ? සංගුණක සමාන පදය අරගත්තා. දැන් සංගුණක සමාන පදේ ගත්තට පස්සේ ඊළඟට මොකක්ද අපි බලන්නේ? ඊළඟට අපි බලන්නේ අනිවාර්යයෙන්ම සංගුණක සමාන පදේ ඉස්සරහා තියෙන ලකුණ. බලන්න සංගුණක සමානයි මෙයාගේ 6y මෙයාගේ ඍණ 6y සංගුණක සමානයි ලකුණ දැන් මොකද වෙලා තියෙන්නේ? ලකුණ අසමානයි. එහෙනම් සංගුණක සමානයි ලකුණ අසමානයි. එහෙම වුණොත් මොකක්ද අපි කරන්න ඕනේ? සමීකරණ එකතු කළ යුතුයි. සංගුණක සමානයි ලකුණ අසමානයි නම් පුතේ මතක තියාගන්න සමීකරණ එකතු කරන්න ඕනේ. එහෙනම් ඒ නිසා තමයි මම කරලා තියෙන්නේ අලුතින් සංගුණක සමාන හම්බ වෙච්ච 3 සහ 4 කියන සමීකරණ දෙක එකතු කරලා තියෙන්නේ. එහෙමනම් ඔන්න එකතු කරපුවාම වම් පැත්තේ පළවෙනි සමීකරණ තුන්වෙනි සමීකරණේ වම් පැත්ත ලිව්වා 9x 6y එකතු කිරීම පුතේ එකතු කරනකොට වරහන දාන්න ඕනේ නැහැ. මොකද හේතුව එකතු කිරීමේ ලකුණෙන් ලකුණ මාරු වෙන්නේ නැහැ. ඒ නිසා අපිට වරහනක් දාන්න අවශ්‍ය වෙන්නේ නැහැ. එහෙමනම් අපිට එයා එහෙමම ලියා ගන්න පුළුවන්. අඩු කරනකොට වරහන දාන්න ඕනේ, එකතු කරනකොට වරහන දාන්න ඕනේ නෑ. හේතුව ලකුණ මාරු වෙන්නේ නැති නිසා. එහෙනම් ඔන්න පුතා දැන් අපිට ලේසියෙන්ම මෙයා එනවා 8x ඍණ 6y සමානයි මෙතනින් එනවා පුතා කවුද එන්නේ? ඍණ 21 එකතු කිරීම ධන 4. එහෙනම් එතකොට අපිට ලේසියෙන්ම පුළුවන් පුතේ අර විදිහටම මෙන්න මේකේ තියෙන සංගුණක සමාන දෙන්නගේ ලකුණ අසමාන නිසා ඒ දෙන්න අපිට ඉවත් කරලා දාගන්න පුළුවන්. එහෙනම් y තමයි මේ සමීකරණයෙන් ඉවත් උනේ. ඒ අනුව 9x 8x එකතු වෙනවා 17x සමානයි ඍණ 17යි කියලා ඔයාලට දැන් සරල සමීකරණයක් ඇවිල්ලා තියෙනවා.
එහෙනම් දැන් මොකද කරන්න ඕනේ? මෙන්න මෙයාගේ මේ 17ට මේ 17 කපලා අයින් කරන්න. එතකොට x ඉතුරු වෙනවා. x සමානයි ඍණ 1යි. ඔන්න එතකොට අපිට දැන් x වල පිළිතුර ආවා. ඊට පස්සේ අපි කරන්නේ මේ කැමති සමීකරණ හතරක් තියෙනවා. හතරෙන් ඕන එකකට පුතේ x ගේ සම්ගුණකය ආදේශ කරන්න. ආදේශ කරපු ගාම වලට ලේසියෙන්ම ගන්න පුළුවන් පුතේ y සඳහා පිළිතුර. ඔන්න මම පළවෙනි සමීකරණය පාවිච්චි කළා එකට x වලට ආවේ ඍණ 1 නිසා අනිවාර්යෙන් ආදේශිතී ඍණ 1 වරහන් ඇතුලේ දාගන්න. එතකොට අර වරදින්නේ නැහැ. x සමානයි ඍණ 1 ආදේශ කළා. එහෙනම් 3 වරක් ඍණ 1 ධන 2y සමානයි ඍණ 7යි. ඒ අනුව පුතේ 3 වරක් ඍණ 1 කියන්නේ ඍණ 3යි. 3 වරක් ඍණ 1 කියන්නේ ඍණ 3යි. අසමානය ගුණ වෙද්දි ඍණ. එතකොට එනවා ඍණ 3යි. මෙතනින් එනවා ධන 2y සමානයි පුතා ඍණ 7යි. දැන් මොකද කරන්න ඕනේ? දැන් ඍණ 3යින් කරන්න මේක දෙනින් යන සරල සමීකරණයක්. විජය පද එකයි තියෙන්නේ දැන්. දැන් ඔයාට ඍණ 2 එතකොට ධන 2යි ඉතිරි වුණා. ඍණ 3 එහා පැත්තට යනකොට සමාන ලකුණ පනිනකොට මාරු වෙනවා ලකුණ. එතකොට ඍණ තිබිච්ච කෙනා ධන වුණා. ඒ අනුව පුතා 2y සමානයි මෙතනින් එනවා ඍණ 4යි. දැන් මොකද්ද කරන්න ඕනේ? y තනි කරගන්න දෙපැත්තම දෙකෙන් බෙදුවා. එතකොට අපිට මෙන්න මේ දෙකට මේ දෙක කැපිලා ගියා. y තනි වුණා. y සමානයි ඍණ 4 දෙකෙන් බෙදෙනකොට අසමානව බෙදෙද්දි ඍණ ඒ අනුව අපිට එනවා ඍණ 2යි. එහෙමනම් අවසාන උත්තරය අපිට ලේසියෙන්ම ගන්න පුළුවන්. ඉතින් පුතේ ඔන්න සමගාමී සමීකරණ ඔයාට ගණන් දෙකක් මම හදලා දීලා තියෙනවා. පිළිවෙලට ලස්සනට ඔයාට තියෙන්නේ මෙන්න මේ විසඳන පිළිවෙල හරියට ඔළුවේ තියාගෙන දිගටම සමගාමී සමීකරණ විදිහට විසඳලා බලන්න. ඔයාට කවදාවත් සමගාමී සමීකරණ ආයෙ වරදින එකක් නැති වේවි. එහෙමනම් ඔයාට මේක කැමති නම් ආසයි නම් පුතේ දිගටම තවත් මේ වගේ වීඩියෝස් එක එකතු වෙන්න subscribe කරලා තියාගන්න. maths නෝනිදු කියන YouTube එක maths නෝනිදුත් එක්ක හිටියොත් පුතේ කවදාවත් ඔයගොල්ලන්ට වරදින්න දෙන්නේ නැහැ ගණිතේ. ඒ නිසා ගණිතය තමයි අපේ ජීවිතේ